ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. පිරිමි පක්ෂයට අලු කෙසෙල් දෙන්න හොඳ නැහැ. බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පළපදියම් වුණු කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අලු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාව හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක් බව ඔබ දන්නවද? අද වෙන විට ඒ කතාව සත්‍යයයි කියන්නට විද්‍යාත්මකව සොයාගත් කරුණු කාරණා නැති බව මේ වෙනකොට හෙළි වෙලා තියෙනවා. අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලයාසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු ඇමරිකාව වගේ රටවල බොහොම සරුවට වැඩෙනවා. ඒ වගේම අලු කෙසෙල් සිහින්න පෙතිකප තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තියෙනවා. රසවත් ව්‍යංජනයක් ලෙස හදාගන්න ගෘහණියන්ට පුළුවන්. අවුරුදු කාලයට සැකසෙන හත්මාළු සඳහාත් අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයට සකසා ගත්තත් අලු කෙසෙල් කියන්නේ මනා පෝෂණ ගුණයෙන් යුක්ත එළවලුවක්. අපි බලමු අලු කෙසෙල් වල ගුණ මොනවාද කියලා. අලු කෙසෙල් වල අඩංගු තන්තුමය කොටස් නිසා මලබද්ධයට කදිම ඖෂධයක්. ඒ නිසා මලබද්ධයෙන් පෙළෙන අයට අලු කෙසෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැබෙනවා. අර්ශස් රෝගයේ සෑදී තිබෙන හා අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන් වැළකී සිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න එක හොඳයි. බඩ දැවිල්ල ඇතිවන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් එළවලුව හඳුන්වන්න පුළුවන්. බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණදායක ආහාරයක්. මුත්‍රා ගල්වලට වඩාත් සුදුසුයි. පිත්තාශයේ ගල් ඇතිවීමද වළක්වනවා. අජීර්ණයක් ඇති වූ අවස්ථාවලදී අලු කෙසෙල් උයා ආහාරයට ගැනීමෙන් අජීර්ණය සුව වෙනවා. පහසුවෙන් දිරවන ආහාරයක් නිසා දිරවීමට අපහසුතාව ඇතිවීම වළක්වනවා. ඔබත් බඩගිනි නොවන රෝගයෙන් පෙළෙනවද? එසේනම් ඔබත් අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩගින්න ඇති වෙනවා. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරනවා. මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි. එම රෝගයෙන් පෙළෙන රෝගීන්ට අලු කෙසෙල් කෑමට බිය යුතු වෙන්නේ නැහැ. දියවැඩියාවට බෙහෙවින් ගුණදායකයි. පිළිකා නාශක ගුණයක් කෙසෙල් වල තියෙනවා. සමේ රෝගවලට කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් ආහාරයට එක් කර ගන්න පුළුවන්. ආසාත්මිකතා නැති කර දමනවා. පණු රෝගවලට යෝග්‍ය බැවින් අලු කෙසෙල් කෑමට ගන්න. ලේ හිඟකමෙන් පෙළෙන සියලුම දෙනාට අලු කෙසෙල් කෑම වඩාත් යෝග්‍යයි. ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අලු කෙසෙල් වලට ඇත්තේ අපූර්ව ගුණයක්. හෘදය ක්‍රියාකාරීත්වයට ඉතාමත් ගුණදායකයි. ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන්න මේ අලු කෙසෙල් වලට හැකියාවක් තියෙනවා. ශරීරයේ ජල සමතුලිතතාවය ආරක්ෂා කරනවා. පුංචි ළමයින්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරන නිසා පුංචි ළමයින්ට වඩාත් සුදුසු එළවලුවක්. රෝගයක් සෑදීමෙන් පසුව ශරීරයේ දුර්වල වූ අවස්ථාවලදී බත් සමග අලු කෙසෙල් දීමෙන් ශරීරය ශක්තිමත් වෙනවා. ඉතින් මේ වගේ ගුණවත් කෑමක් අර එක බොරු කතාවක් හින්දා අත්හරින එක අපරාධයක් නෙවෙයිද? හැබැයි මේ වගේම තමයි අලු කෙසෙල් හදනකොට දිනපතා කන්න හොඳ නෑ කියලා කියනවා. ඒ වගේම වකුගඩු රෝගයෙන් පෙළෙන අයට අලු කෙසෙල් සුදුසු නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ වටින දේවල් නරඹන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ දේවල් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න අපෝ share කරන්න. ආයෙත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙමු.